මේ දිනවල ඇති වී තිබෙන ගංවතුර සහ නායයන් වලට බලපෑමට ලක් වූවන්ට සහාය වීමට ඔබ සැලසුම් කරන්නෙක්ද? එසේනම් මානසික හා චිත්තවේගීය කනස්සල්ලෙන් සිටින පුද්ගලයින්ට සහාය වීම සඳහා ඔබ කොතෙක් දුරට සූදානම්දැයි සිතා බැලීමට මෙම කෙටි වීඩියෝවෙන් යම් මඟ පෙන්වීමක් ලබාගත හැකි වනු ඇත. ගංවතුර සහ නායයන් වලට ලක් වූ පුද්ගලයින් රැඳී සිටින තාවකාලික නවාතැන් මෙන්ම ප්‍රජාවේද තත්ත්වයන් අවුල් සහගත වන අතර නිතර වෙනස් වන සුළු වේ. බලපෑමට ලක් වූ ස්ථානයට සහාය සලසන්නෙකු ලෙස යාමට පෙර හැකිතරම් නිවැරදි තොරතුරු ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. එමගින් ඔබට ආරක්ෂා සහගතව සහ ප්‍රයෝජනවත් ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත. බලපෑමට ලක් වූ ප්‍රදේශයට ඇතුළු වීමට පෙර දැනගැනීමට උත්සාහ කළ යුතු වන්නේ ප්‍රදේශයේ ඇති වූ නිශ්චිත අත්දැකීම් සහ සිද්ධීන් පිළිබඳ විස්තර. බලපෑමට ලක් වූ පුද්ගලයන් සඳහා තිබෙන සේවාවන් සහ සහන සපයන්නේ කවුද, කොහේදීද සහ ඒවා ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ කාටද යනාදී තොරතුරු. ප්‍රජාවගේ සහ ඔබ වැනි සහාය සලසන්නන්ගේ ආරක්ෂාවට හා රැකවරණයට බලපාන දිගටම පවතින තර්ජනකාරී තත්ත්වයන් මොනවා හෝ තිබේද යනාදියයි. ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන්ද ඔබට මේ තොරතුරු ලබාගත හැකි වනු ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් හෝ සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වී ප්‍රතිචාර සලසන විවිධ ක්‍රම සහ කුමන ආයතන කුමන සේවාවන් කාට සපයන්නේද යනාදී තොරතුරු ලබා ගන්න. ඔබගේ සුරක්ෂිත බව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන දෑ එනම් පහසු ඇඳුම්, ප්‍රමාණවත් ජලය සහ මූලික ප්‍රථමාධාර වැනි දේ සකස් කරගෙන ඔබ සූදානම් බව අදාළ ප්‍රදේශයට ඇතුළු වීමට පෙර සහතික කරගන්න. කොටස් 6කින් යුත් අපගේ කෙටි වීඩියෝ මාලාවේ අනෙක් වීඩියෝ පටද නරඹා මූලිකාංග 4 ගැන වැඩි දුර අවබෝධ කරගන්න. ඔබට මානසික ප්‍රථමාධාර සැපයී හැක්කේ කෙසේදැයි වැඩිදුර ඉගෙන ගැනීමට හැකි වේවි. වැඩිදුර තොරතුරු සඳහා මානසික ප්‍රථමාධාර පිළිබඳ මාර්ගෝපදේශය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් කියවන්න.